වෙනව කියන එකත් ලස්සන කලාවක්. ඉතින් අපි හදන කෑම රසට වගේම ලස්සනට හදන එකත් අපි ඉගෙන ගන්න ඕන. ඒ නිසා මං අද රසට වගේම දැක්කම කන්න ආස හිතෙන විදිහට ඔයාලට පෑන් කේක් හදන විදිය කියලා දෙනවා. මුලින්ම අපි කරන්නේ සීනි මේස හැඳි 4ක් මේ වගේ පෑන් එකකට දාගෙන මේ ටික කැරමල් කරගන්න ඕන. ගොඩක් අඩු ගින්දරේ තමයි මේක කැරමල් කරගන්න ඕන. ඉතින් ඔයාලා සීනි ටික පෑන් එකට දාගත්තට පස්සේ ලිප ගාවින් යන්නේ නැතුව ලිප ගාවම ඉඳන් මේක කැරමල් වෙනකන් හොඳට බලා ගන්න ඕන. මේ ගානට වගේ කැරමල් වේගෙන ඉද්දි පොඩ්ඩක් මේ විදිහට හැඳි ගා ගන්න. කලින් හැඳි ගා ගන්න එපා සීනි ඇලෙනවා හැන්දේ. ඉතින් ඔයාලා ලේසි කරන් කලින් ලේසි කරන් තියාගන්නත් ඕන වතුර ටිකක් මේ වෙලාවේ උණු වතුර ටිකක් හොඳටම නටන වතුර ටිකක් අපි තව චුට්ටකින් මේකට එකතු කරගන්නවා. මෙන්න මේ ගානට බුඹුළු දාගෙන ඉද්දී උණු වතුර ටිකක් ඔයාලා එකතු කරගන්න. ගොඩක් උණු වතුර එකතු කරන්නේ නැතුව පොඩ්ඩක් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට හැඳි ගා ගන්න. මම දැන් මේකට ආයම සීනි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. සීනි මේස හැඳි දෙකක් එකතු කරගෙන ආයම මේක සීනි ටික දිය කරගන්න ඕනේ මේ අපේ පැණි මිශ්‍රණේ. මේකට ලුණු චුට්ටක් එකතු කරගන්න. ලුණු ගොඩාක් එකතු කරගන්න එපා. දැන් මං සිනිදුර ගාගත්තු පොල් කෑල්ලකට චුට්ටක් අඩුවෙන් වගේ මේ අපේ පැණි මිශ්‍රණයට එකතු කරගන්නවා. පොල් ටික දාගත්තට පස්සේ පැණි ටිකත් එක්ක මේ පොල් ටික හොඳට මික්ස් කරගන්න. පොල් පැණි එකේ වතුර ගතිය හොඳටම හිඳුනට පස්සේ මෙන්න මේ ගානට වගේ එද්දී ඔයාලා මේ පොල් පැණි එක ලිපෙන් බාගෙන හොඳටම නිවෙන්න තියන්න. දැන් අපේ ලස්සන පෑන් කේක් මිශ්‍රණය හදාගමු. මම ඒකට මේ අරන් දෙනවා පිටි ග්‍රෑම් 250ක්. ඒකට මම බිත්තරයක් දාගන්නවා. ලුණු කුඩු පොඩ්ඩක් දාගන්නවා. සීනි මේස හැන්දක් දාගන්නවා. දැන් මේකට ඇල් වතුර ටික එකතු කර පෑන් කේක් මිශ්‍රණය හදාගන්න තියෙන්නේ. වතුර මදි වෙද්දි මේ වගේ වතුර ටික එකතු කර මේ මිශ්‍රණය හදාගන්න. එක සැරේට වතුර එකතු කරන්න එපා. මෙන්න මේ වගේ ගානුකු මිශ්‍රණයක් තමයි අපිට එන්න ඕන. දැන් අපි පෑන් කේක් මිශ්‍රණය හදාගෙන ඉවරයි. අර මම කලින් පෙන්වුව විදිහට ලස්සනට පාට දෙකකින් හදන මිශ්‍රණය තමයි අපි දැන් හදාගන්න යන්නේ මේ විදිහට. මේ මිශ්‍රණයෙන් හැඳි දෙකක් භාජන දෙකකට දාගන්න ඕන. එක භාජනයකට රතු පාට ෆුඩ් කලරින් බිඳු දෙකක් වගේ එකතු කරගන්න. එකතු කරගෙන මේක හොඳට හැඳි ගා ගන්න. දැන් මම කොළ පාට ෆුඩ් කලරින් බිඳු දෙකක් තුනක් වගේ එකතු කරගන්නවා අපේ පෑන් කේක් මිශ්‍රණය ගොඩක් තියෙන භාජනයේට. ඒකත් එකතු කරගෙන මේකත් හොඳට කවලම් කරගන්න. දැන් අපි පෑන් කේක් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි යමු පෑන් කේක් එක හදාගන්න. පෑන් එක ලිපේ තියලා චුට්ටක් රත් වුණාට පස්සේ ඔයිල් ටිකක් බ්‍රෂ් කරගන්න. දැන් රත් වෙන පෑන් එක චුට්ටක් නිමාගෙන තමයි අපි පෑන් කේක් එක හදාගන්න ඕනේ. නැත්නම් ඉක්මනින් අඩිය අල්ලනවා. ඉතින් ගින්දර අඩුවෙන්ම තියන් ඔයාලා මේ වැඩේ කරන්න. මුලින්ම අපි ගන්නේ රතු පාට මිශ්‍රණය. මේකෙන් මේ විදිහට හැන්දකට පොඩ්ඩක් අරගෙන ඔයාලා මෙන්න මේ විදිහට ඩොට් තියා ගන්න ඕන. මේක ඔයාලා හැඩයකට තියාගන්න. මම මේ විදිහට ඩොට් තියාගන්න. ඉතින් ඔයාලට මේකෙන් ඕනම හැඩයක් මතු කරගන්න පුළුවන්. ඔයාලා නිර්මාණශීලී විදිහට මේක හදාගන්න. ඉතින් මම මේක පෑන් එක පුරාම රතු පාටට ඩොට් ටික දාගන්නවා ඉස්සෙල්ලාම. රතු පාට ඩොට් ටික දාගත්තට පස්සේ අපි සුදු පාට ඩොට් ටිකක් දාගන්න ඕන. ඒකටත් මේ විදිහට හැන්දකට අරගෙන චුට්ට මේ වගේ බිඳු බිඳු ඔයාලා මේ විදිහට පෑන් එකේ හිදැස් අතරින් තියාගන්න ලස්සනට. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයාලට මේක නිර්මාණශීලී විදිහට ඕනෑම නිර්මාණයක් කරගන්න පුළුවන්. ගින්දර අඩුවෙන්ම තියාගෙන මේ වැඩේ කරගන්න. රතු පාට සුදු පාට ඩොට් ටික තියාගත්තට පස්සේ දැන් අපි පෑන් කේක් මිශ්‍රණය දාගන්න ඕනේ මේකට. දැන් මේ වගේ හැන්දක් අරගන්න ඔයාලා අරගෙන පෑන් එකට දාලා ඉක්මනින්ම ඔයාලා ලස්සනට මේක වටේම කරකව ගන්න ඕන. දැන් ඔයාලා පෑන් කේක් එක සාමාන්‍ය ගින්දරේ හදාගන්න. ඉතින් දැන් ඔන්න මම මේ විදිහට පෑන් කේක් එක භාජනයකට දාගන්නවා. අපිට පොල් පැණි එකතු කරගන්න ඕන නිසා මේ වගේ ලොකු භාජනයක් ගන්න. මම දැන් ඔයාලට තව එකක් හදන හැටි කියලා දෙන්නම්. ඔයිල් ටිකක් බ්‍රෂ් කරගන්නවා මේ විදිහට.
දැන් ආයෙම රතු පාට පැන්කේක් මිශ්‍රණයෙන් ටිකක් හැන්දකට අරගෙන මේ විදිහට බිඳු දාගන්නවා අපි පෑන් එකට. ඉතින් මේක පෑන් එකට ලං කරලම හැන්ද දාගන්න නම් ගොඩක් ලේසි. මම ඔයාලට පෙන්නන්න මේ විදිහට දාන්නේ. ඉතින් මෙහෙම හැන්ද ගොඩක් උසින් දානකොට වෙන්නේ පැන්කේක් බිඳු තව අපිට අවශ්‍ය නැති තැන් වලට වැටෙනවා. ඒ නිසා ඔයාලා හැන්ද ලං කරලම දාගන්න. දැන් අපි කලරින් මික්ස් කරේ නැති පැන්කේක් මිශ්‍රණයෙන් මේ විදිහට බිඳු දාගන්නවා. අපි ඊට තියෙන තැන් වලින්. දැන් ආයෙම කොළ පාට මිශ්‍රණය මේ වගේ හොඳට කවලම් කරලා හැන්දක් අරගෙන අපි පෑන් එකට දාගෙන ඉක්මනින්ම පැන්කේක් එක හදා ගන්න ඕන. ඔන්න දැන් මේ පැන්කේක තැම්බෙන අතරේ අපි හදාගත්තු පැන්කේක් එකට පොල් පැණි ටික එකතු කරමු. දැන් පොල් පැණි ටික මේ වගේ ලස්සනට හදාගෙන පැන්කේකේ දෙපැත්තේ මේ විදිහට නමාගෙන අපි අර රෝල් එකක් රෝල් කරනවා වගේ මේ විදිහට ලස්සනට රෝල් කරගන්න. ඔන්න තව පැන්කේක් එකක් රෝල් කරගන්න විදිහ මම ඔයාලට මේ විදිහට පෙන්නනවා. මේ තියෙන්නේ මම අද හදාගත්තනු ලස්සන පැන්කේක් ටික. ඉතින් ඔයාලත් ගෙදරට try කරලා බලන්න මේ විදිහට හදන්න. හැමදාම එකම විදිහට හදනවට වඩා මේ විදිහට හැදුවම පොඩි වෙනසකටත් එක්ක මේ විදිහට හදලා බලන්න. ඉතින් මගේ රෙසිපි එකට කැමති නම් මාව subscribe කරගෙන යන්න. ඉතින් මගේ වීඩියෝ එක බලුවා ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලට සුබ දවසක්.